මේ අපි කරන්නේ මේ වගා කුළුන් ඇතුලේ වවපු කංකුම් අපි හදලා තිනවා. ඊට පස්සේ මෙතන මේ කංකුම් එක දැන් ආශ්‍රයන 3 පාරක් විතර අරගෙන තියෙන්නේ. එතකොට දැන් මේක අපි සම්පූර්ණ කංකුම් ටික අයින් කරලා මේකේ මේ මල් දාන්න හදන්නේ මේ බේබි රෝස්. මම ටිකක් ඊටවලක් තියෙනවා. මොකද දැන් මේකේ කාලේ ඉවරයි. ආශ්‍රයන ගත්තා. මේක ඇති මට ඊට පස්සේ මේක තමයි අපි ඉස්සෙල්ලා කලිනුත් වගා කුළුණු නැත්තම් ගෝඨව ගැන කරා වැඩසටහන. ඒක තියෙනවා අපේ මැඩෝලා ප්ලස් Facebook page එකේ. ඒකෙම දෙවෙනි අදියරක් විදියට තමයි මේක ඔයගලන්ට පැහැදිලි කරන්න හදන්නේ. මේක ඇත්තටම අපිට ඕනේ සමාජයේ බල ගන්නවන්න 100ට 1ක් හරි 0.0 ගානක් හරි මේට අමතරව මම මේ ජර්බෙරා පැලයක් වැව්වා. දැන් ජර්බෙරා කීන මල් වර්ගය වැවෙන්නේ ගොඩක්ම කඳු මේ සීත දේශගුණයේ පරිසරයයි. නමුත් ඕගොල්ලෝ පේනවනේ මේක දැන් ඇවිල්ලා සතියකමාරක් විතර යනවා මේ මල ඇවිල්ලා. නමුත් ඒක හොඳට වැඩිලා තියෙනවා. එතකොට මේ දේශගුණයේ යටතේ වුණත් කොළඹ මේ යටතේ අපිට වවන්න පුළුවන් ජර්බෙරා කියන එක මේකෙන් පැහැදිලිව හැම මල් වුණත් ඕගොල්ලන්ගේ වැත්ත ලස්සන කරගන්න වවන්න පුළුවන්. එතකොට දැන් මේක ඇත්තටම මේ අපේ වගා කුළුණු කියන සංකල්පය ඇත්තටම අපේ නාගරික ජනතාවට ඉඩ අඩු ගොඩාක් ජනතාවට මේක ඊටාම වටින ක්‍රමයක්. ඒ වගේම මේකෙන් දැන් අපි කියමු ගම් වතුර තත්ත්ව. ඊට පස්සේ නොයෙකුත් ප්‍රශ්න තියෙනකොට මිනිස්සු කොළ කන්න කැමති නැහැ. ඒතකොට ඒගොල්ලන්ට බිම යට වෙනවා. මේ ජරාවත් එක්ක මිශ්‍ර වෙනවා. මේවා. ඒතකොට නමුත් මේ වගා කුළුණක හදාගත්ත කොළ කිසිම ප්‍රශ්න මම මේ ආවරණය කරලා තියෙන්නේ. දැන් අපි මගේ චික්ස්ලා ඉන්නවා කුකුළු ඉන්නවා. ඒගොල්ලන්ගෙන් මේකට හානි වෙන්න නිසා තමයි මේක මේ වහලා මේව කරලා තියෙන්නේ. නැත්තම් එහෙම නැති අයට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට වගාව කරන්න පුළුවන්. මේකට අවශ්‍ය වෙන්නේ දැල් එකක් ඕනේ, අඟලේ මෙෂ් එකක්. ඊට අමතරව ඉටි කොලයක් ඕනේ. ඊට අමතරව මේ ස්ලෝන් බටයක් ඕනේ හිල් විදගත්ත. ඊට පස්සේ මේ පෝච්චියක් අවශ්‍යයි. ওই ටික තමයි මේක අවශ්‍ය. කලින් අපේ වැඩසටහන බලන්න ඒක හදන විදිය ඔක්කොම අපි දාලා තිනවා. එතකොට මේකෙදී අපි විවිධ ක්‍රොප්ස් වර්ග හිතවල මේක අපි අධ්‍යයනය කරලා බලලා තිනවා. වැවෙන විදි දැන් කංකුම් හොඳට වැවෙනවා. ඊට පස්සේ අපේ මෙතන තියෙනවා මුකුණු එන්නත් අපි මේක අස්වැන්න ගත්ත දෙපාරක් විතර. ඊට පස්සේ මේ තියෙන කහ ගෙදරක කහ පෙලයක් එහෙම තියාගන්න ඕන නිසා අපිට මේ කහ වගා කරලා තිනවා. එතකොට මේ මුකුණු එන්න ඔයාට වවන්න පුළුවන්. ඉතින් මේ එකක් විතරක් නෙමෙයි. ගෙදරක විවිධ දැන් මේ තියෙන්නේ අපි කලින් දාපු සලාද. මේක ඇත්තටම සලාද අපි ටෙස්ටිං වලට දැම්ම නිසා මේ සලාද වැවෙනවද කියලා බලන්න. ගොඩක් අය නුවරඑළිය එහෙමනේ සලාද ගොඩක් සීත දේශගුණයට වැවෙන නිසා මේ සලාද වර්ග දෙකක් දාලා තිනවා. එකක් තමයි මේ රෙඩ් ලෙටියුස් එකයි මේ සාමාන්‍ය ග්‍රීන් එකයි. දෙකම දාලා තිනවා. මේක එක ළඟ අපි සීඩ් ටිකක් දාපු නිසා මේකේ growth එක පොඩ්ඩක් ඇවිල්ලා තිනවා අඩුයි. නමුත් මේක අපිට මේ හොඳ මේ අවස්ථාවක්. මේ සලාදත් වෙනවා කියන එක මේ ග්‍රෝ ටවර් එක. ඊට පස්සේ මෙතන අපිට බලන්න පුළුවන් මේ ස්ට්‍රෝබෙරි. අපි එදා හිටෙව්වා. එදා ඒකෙත් බලන්න ඒකේ හිටවලා තියෙනවා දිනිති කතා කරලා තියෙන ඒ ස්ට්‍රෝබෙරි එක හිටවපු එකත්. ඒක බලන්න දැන් මේ වැල් ගිහිල්ලා. මේ තියෙන්නේ මේකේ මේ කංකුම් අපි හිටෙව්වා තව මේ ග්‍රෝ ටවර් එකක් හදලා. මේක ඇත්තටම මම පොළොවට ටිකක් යට කරා මේක. මොකද මේකේ බැලන්ස් එක ප්‍රශ්නයක් තිබුණ නිසා. නමුත් පෝච්චිය පොළොවට උඩින් තියෙන්නේ මේ කංකුම් එක ටිකක් දිගට ඇදලා තියෙන්නේ මෙතන හෙවන වැඩි. අන්න ඒ ඉෂුව එක තමයි මේක ඇත්ත. මේ තියෙන අපේ ලෙටියුස් තැනින් තැන සීඩ්ස් ටිකක් මම දාලා බැලුවා. ඒක හොඳට පැලවෙනවා. මෙතනත් දාලා තියෙන මේ ලෙටියුස් මේ බලන්න මේ ලෙටියුස් වර්ග දාලා තියෙන්නේ. මේවා හොඳට පැලවෙනවා. මේක දැන් පැලවේගෙන එනවා. මේ තියෙන ස්ට්‍රෝබෙරි මේ උඩින් ස්ට්‍රෝබෙරි දාලා තිනවා. දැන් ගෙදරකට ගත්තාම ඉඟුරු අවශ්‍ය වෙනවා. අපිට මේ උඩ ඉඟුරු වවන්න පුළුවන්. එතකොට කොච්චර බලන්න දෙයක් කරන්න පුළුවන්ද අපිට මේ පොඩි ඊට ප්‍රමාණයකින්. මේක ගත්තොත් දැන් වර්ග මීටර් මේ සාමාන්‍ය 10 පාට්ටියක්. එතකොට ඒ ප්‍රමාණය මේ ග්‍රෝත් රන් එකේ අඩි 4කින් අපිට කවර් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක කන්ට්‍රෝල් එන්වයරන්මන්ට් එක. අපිට මේක පුළුවන් මේ පස මේ අපිට ඕන විදිහට කන්ට්‍රෝල් කරලා අපිට ඕන නම් මේ කෘත්‍රිම දැන් මේ මැදට අපි දාන්නේ එළවලු පළතුරු ඒ වගේ ද්‍රව්‍ය. එතකොට ඒව දාලා මේක හදා ගන්න පුළුවන් අපිට කොම්පෝස්ට් විදිහට. ඇතුලේ කොම්පෝස්ට් එකක් ක්‍රියාත්මක වෙනවා. ඒ අතර ගැඩවිල්ලු හරහා මේ පස සාරවත් වෙනවා. මේකට එතකොට අපිට
හොඳ මේ පෝෂදායී මාධ්‍යයක් හදාගෙන අපේ ඕගනික් විදිහට නිෂ්පාදනය කරගන්න පුළුවන්. දැන් මෙතන ඇත්තටම මෙතන මම මේක වෙන්නන්න ඕගොල්ලන්ට මේ තියෙන්නේ මේ රෝස්මෙරි කියන ප්ලාන්ට් එක. රෝස්මෙරි මේ තියෙන මේක අපි ගොඩක් වෙලාවට ඔය කොක්ටේල් වලට ඒක පාවිච්චි කරන්න එකක්. මම මේක ඇත්තටම මේක වැව්වෙත් ඒ අරමුණෙන් තමයි ඒකට ගන්න පුළුවන්. මේ තියෙන මිංචි. මම මේ මිංචි ගෙනල්ලා මේව කරා. ඒතකොට මේ මිංචි එකත් අපිට හොදි වලට කරීස් වලට මෙතන තියෙනවා මේ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ තියෙන මිංචි මේ හැදිලා ඉතින් මම මේ නිකන් හිතවපුවා. මේවා ගෙදරකට අවශ්‍ය දේවල්. ඉතින් මේ ගැන පොඩ්ඩක් බලලා ඕගොල්ලෝ මේවට යොමු වෙන්න. ඊට ගැන කල්පනා කරන්න එපා. මිනිස්සුන්ට අර්බන් ඒරියාස් වල ඉඩ මදි. මේ ප්‍රශ්නෙට මේක හොඳ විසඳුමක්. අනිත් එක සත්තුන්ගේ ප්‍රශ්න. ඒ වගේ ප්‍රශ්න නෑ. මේකේ අපිට පොඩි ඉඩකින් වැඩි අස්වැන්නලා. අනිත් එක හොඳට මතක තියාගන්න හැම වෙලාවෙම ඕගොල්ලෝ මේක කරනකොට මේ ඕගලන්ට වැඩි ඵලදාවක් දෙන්න දෙයක් ඉස්සෙල්ලා බලන්න. දැන් මේකේ අපිට මේ කැරට් බීට් හිටවල වැඩක් නැහැ. ඒක ප්‍රායෝගික නෑ. අපි දැන් අපිට ගෙදර කර අවශ්‍ය දැන් මොකුරු යන්නද අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ කංකුන් ටික මේක අපිට කොළ හොඳ පෝෂදායී වැඩිම ප්‍රෝටීන් ප්‍රභාවයක් තියෙන එකක් තමයි මේ මුරුංගා. මම මේ මුරුංගා අතු හිතවලා තියෙනවා. ඒකෝට මේකෙන් අපිට මුරුංගා ටිකක් කඩාගෙන තෙල් ටිකක් දාගන්න පුළුවන්. ඒ වගේම දැන් මෙතන තියෙනවා තව ගස් විදියට ගත්තාම මේ තියෙන්නේ අපි කියනවා ලෙට්ට කොච්චි කියලා. ලෙට්ට කොච්චි කියනවා. මේකත් හොඳ මැල්ලුමක් විදියට ගන්න පුළුවන් කොළ එළවලුවා. එතකොට මේ තියෙන්නේ ඒකම තමයි. මේක හරි රහයි කෑමට. ගොඩක් කෑමෙන්ට මේ පොඩි ළමයිගේ ඔය පණු අමාරු ඒ තත්ත්ව වලට අපිට වුණත් මේක හොඳ ආහාරයක් විදිහට ගන්න පුළුවන්. මේව නිකන් අතු පෙළවෙනවා. ඊට පස්සේ මේ ගත්තාම මේ තියෙන මේ මුරුංගා ගහ මම පොඩක් කපලා තිනවා. කපලා හදලා තිනවා. මේ තියෙන්නේ මේ කෝවක්කා. මේ කෝවක්කා කියන්නේ ඇත්තටම පාවිච්චි කරනවා. මේක අපේ සතියේට එකපාරක් වගේ තමයි ගන්න ඕනේ තියෙන්නේ. මේක සීනි ලෙවල් එක අඩු කරනවා. මේ විදිහට වගාවල් තමයි ඊට ප්‍රමාණය අනුව කොළ වර්ග වලින් මේ විදිහට සමාන දෙයක් කරගන්න පුළුවන්. ගෙදරකට ඒ ආර්ථික ප්‍රශ්න වලට විසඳුමක් විදිහට අනිත් එක පිළිසිඳු නැවුම් එළවලු පළතුරු තමයි ගෙදර නිෂ්පාදනය කරගන්න පුළුවන්. මේ ක්‍රම භාවිතා කරනවා. දැන් මේ තියෙන්නේ මේ අපි කෙසෙල් හිටවල තියෙනවා. දැන් මේ අද දවල්ට අපි කෙසෙල් මුවක් කඩන්න හදන්නේ. එතකොට මේ කෙසෙල් මුව තියෙන මේ සීනි කෙහෙල්. එතකොට මේ අපි ඔයාලා තියෙනවා රත්තිලේ. මෙතන තියෙනවා රත්තිලේ. දැන් මේකේ කනක් අපි කැපුවා. මේ නෝඩ දැන් මේ පෙළ තියෙන්නේ රත් කෙහෙල්. ඉතාම ගුණදායක මේවා. මේක වත්තකම මේ දෙල් ගස් තියෙනවා. ඊට පස්සේ නැවත මේ සීනි කෙහෙල් තියෙනවා. ආනමාරු ඇම්බුම් මෙව අපි හිටවලා තියෙනවා. මේ වගේ ගෙදරකට අවශ්‍ය කෙසෙල් ආස්වැන්නත් ලබා ගන්න පුළුවන් මේ වගේ වටපිටාවක. ඒතකොට ඇත්තටම මේක තමයි ගෘහණියක් විදියට නැත්තම් ගෙදර ඉන්න ස්වාම පුරුෂයෙකුට උනා මේ වගේ දෙයකට යොමු වෙලා තමන්ගේ කාලය කළමනාකරණය කරගෙන විඩාව සංසිඳවනගෙන මේ වැඩ කටයුතු ටික කරගත්තොත් ඔයාට හොඳ ආර්ථික පැත්තෙනුත් හොඳ දායකත්වයක් ලැබේ, සහනයක් ලැබේ කියලා අපි විශ්වාස කරනවා. Bah. මේක තමයි ඇත්තටම මේ අපේ දෙයක් නිෂ්පාදනය කළා මහන්සි වෙලා වැඩ කළා සතුටින් ජීවත් වෙලා සතුටින් ජීවිතය ගත කරන එක තමයි බුදුහාමුදුරුවෝ උනා ධර්මයේ දේශනා කළා තියෙන්නේ. මහන්සි වෙලා වැඩ කරන්න හොඳට ඒක භුක්ති විඳින්න සතුටින් ජීවත් වෙන්න. ඡාගය කියන එක බුදුහාමුදුරුවෝ ඡාගය කියලා එක කොටසක දේශනා කරලා තියෙනවා. ඒක කියන්නේ අපි හම්බු කරන දේවල්
ඒ හම්බු කරන එක මසුරුකම නැතුව තමන් ආහාරයට අරගෙන පරිභෝජනය කළා කාලා බීලා සතුටින් ගත කරන්න කියලා තමයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. නැත්තම් සියල්ල ඔක්කොම දන් දෙන්න කියන එක නෙමෙයි. එතකොට ඒක තමන්ට ඒ මසුරුකම නැතුව තමන් ඉස්සෙල්ලා ඒක භුක්ති විඳලා වැඩිපුර දිනවන දුගීම ගියා කියන්නේ එහෙම දන් දෙන්න කියන එක තමයි කියන්නේ. එතකොට ඒක අපි මේ කරන්නේ අපි හොඳට මහන්සි වෙනවා වැඩ කරනවා කනවා බොනවා සතුටු වෙනවා. ඔන්න ඔය ක්‍රමය අනුගමනය කරාන සතුටින් ජීවිතය ගත කරන්න පුළුවන් තමාගේ ඉදිරි කාලේ.